Hello guys, welcome to my YouTube channel. ඉතින් ගොඩ කාලෙකින් තමයි මම ඔයාලව බලන්න එන්නේ. මොකද ගිය දවස් ටිකේ මට වීඩියෝස් දාන්න බැරි වුණා චූටි හේතු ටිකක් නිසා. ඉස්සරහටත් මට එක දිගට වීඩියෝස් දාගන්න බැරි වෙයි. හැබැයි මම පුළුවන් හැම වෙලාවකම try කරනවා ඔයාලට වීඩියෝස් දාන්න. මොකද මට ඔයාලව අමතක කරන්න බැරි නිසා. මේ තමයි මගේ birthday vlog එක. ඉතින් අපි බලමු එදා මොනවද උනේ කියලා. ඉතින් මං හැම පාරකම මගේ බර්ත්ඩේ එකට ස්පෙෂල් දෙයක් කරනවා. මම මේ පාර කරන්න හිතුවේ පාරේ ඉන්න අසිරණ බාවුවන්ට කෑම දෙන්න. අපි බලමු එහෙනම් කොහොමද ඒක උනේ කියලා. මං දැන් මේ වට්ටක්ක ටික පොඩි කෑලි වලට කපා ගන්නවා. ඔයාලා දන්නවනේ මගේ බර්ත්ඩේ එක තිබුණේ ජූන් වල කියලා. ඒ වුණාට මම vlog එක edit කරාට මට ඔයාලට ගේන්න බැරි වුණා. මං අද තමයි ඔයාලට ඉතින් vlog එක ගෙනාවේ. ඔයාලා කලින් ඉඳන්ම මගේ birthday vlog එක ඉල්ලලා තිබුණා. මං ඉතින් කොහොමද vlog එක ගේන්න නැතුව ඉන්නේ ඔයාලට. දැන් ඉතින් බයින්න එපා පරක් වුණා කියලා vlog එක ගේන්න හරිද? මට මාස 5කින් විතර ඉතින් vlogs ගේන්න බැරි වුණානේ. හැබැයි මං ඉඳලා හිටලා එහෙම ඔය WhatsApp channel එකෙත් මොනවා හරි දානකොට ඒවට එහෙමත් ගොඩක් අය react කරලා තිබුණා. තව මගේ YouTube channel එකේ subscribersලා වැඩි වෙලා තිබුණා. ඉතින් ඒ වගේ මාව අතාරින්න නැතුව අමතක කරන්න නැතුව මාත් එක්කම හිටපු හැමෝටම thank you so much. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා දැක්කේ මම බවුවන්ට හදන කෑම එකට දාන්න වට්ටක්ක කපනවා. ඒ ටික කපලා ඇවිල්ලා මම මේ බුදු පහන තියන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න දැන් මේ අපි මේ බවුවන්ට හදන කෑම එකේ හාල් ටික හොදනවා. මේ ටික හොදලා ඒක උයන්න අපි එළියේ ලොකු ලිපක් බැන්දා. ඒකේ තමයි උයන්න හදන්නේ. මුලින්ම වතුර එකක් ලිපේ තියලා ඒකට එළවලු ටිකයි මස් ටිකයි දාලා ඒක තැම්බෙද්දි ඒකට මම හාල් ටික එකතු කරගත්තා. ඔන්න දැන් බවුවන්ට දෙන කෑම එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ එයාලට බෙදන්න යන්න. අපි දැන් බවුවන්ට කෑම බෙදන්න පටන් ගත්තා. ගෙවල් ළඟ ඉඳන් තමයි පටන් ගත්තේ. ගොඩාක් දුර ගියා. බව්ව ගොඩාක් ආවා බත් කන්න. ඉතින් එදා නම් හරි සතුට දවසක් මට.
මේක මම බව්වන්ට බත් දෙන්න ගියපු පැත්තක තිබුණ චිල්ඩ්‍රන්ස් පාක් එකක්. ඉතින් චිල්ඩ්‍රන්ස් පාක් එක දැක දැක නොදැක වගේ යන්න බැරි නිසා මම ගිහිල්ලා පොඩ්ඩක් කොන්සිලි වැදලා ආවා. හැබැයි අවුලක් උනේ නැහැ. මොකද ඒක වැඩි පාවිච්චි කරන්නේ නැති චිල්ඩ්‍රන්ස් පාක් එකක් වගේ. අනික චුට්ටක් කැලෑවට වගේ ගිහිල්ලා තිබුණේ. ෂොක් ඉතින්. හතරයි දෙන්න නැනේ හතර දෙන්න. මේ මං බර්ත්ඩේ එකට කරපු ෆොටෝ ෂූට් එක. ඒකේ ෆොටෝස් ටික මට තාම ඔයාලත් එක්ක හරියට ෂෙයා කරගන්න බැරි වුණා. මං ඔයාලට ඒ ටික ඉස්සරහට දාන්නම්. මේක මගේ බර්ත්ඩේ එකට සතියකට කලින් තමයි මම ෂූට් එක කළේ. ඒ වීඩියෝ ක්ලිප්ස් දෙකත් ඉතින් මම මේකට ඇඩ් කළා. ඔන්න ආයෙත් මේ බර්ත්ඩේ එක දවසේ හවස එවෙලේ පොඩ්ඩක් කේක් කපලා සෙලිබ්‍රේට් කරා ගෙදරදී. ඊට පස්සේ අපි රෑ වෙලා ඩිනර් අවුට් එකකට ගියා කට්ටියත් එක්ක. ඔන්න ඉතින් ඕඩර් කරපු කෑම ටිකත් ආවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔයාලා ඉතින් ඉස්සරහට මගෙන් මොනවාද ඕන vlogs කියලා පහලෙන් කමෙන්ට් කරගෙන යන්න. මම පුළුවන් හැම වෙලාවකම ඔයාලට vlogs ගේන්න try කරනවා. ඔන්න මගේ ආසම පාට් එක පටන් ගත්තා. මගේ vlogs බලන අය දන්නවා ඉතින් මේක තමයි මගේ ආසම පාට් එක කියලා. ඔයා මගේ අලුතෙන් vlogs බලන කෙනෙක් නම් ඔන්න දැනගන්න මේක තමයි මගේ ආසම පාට් එක. මේ අපේ ගියපු රෙස්ටෝරන්ට් එකේ පොඩි වීඩියෝ එකකුත් මම අන්තිමට ඇඩ් කරලා ඇත්තේ.
ඔන්න ඔහොම තමයි ඉතින් මගේ බර්ත්ඩේ එක දවස ගෙවුනේ. එදා ඉතින් මට මාරම හැපි දවසක්. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න රොවිස් මැජික් මගේ YouTube channel එක දැම්ම subscribe කරලා තියාගන්න.